Yo materang va piterang va jinnakang gata yobbenang paho santona bharati tang parapav to mukang ti ශ්‍රද්ධාවන්ත පින්වතුනි තමන්ගේ ජීවිතයට ජීවත් වීම උදෙසා තමන් ළඟ ධනය සම්පත් තිබෙනවාද එහෙම තිබිලා තමන්ව මේ ලෝකයට දායාද කළ ආදරණීය අම්මට ආදරණීය පියතුමන්ට නොසලකන දරුවෙක් වෙනවාද ඒ දරුවාගේ ජීවිතය දිනෙන් දින තප්පරයෙන් තප්පරය විනාශ වෙන බව පරාභව සූත්‍රයේ සඳහන් කරලා තියෙන කාරණාවයි. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ යෝ මාතරං වා පිතරං වා යමෙක් Tamanගේ අම්මට හෝ පියතුමාට සලකනවාද ඔහුගේ ජීවිතය දිනෙන් දින දියුණුව කරා අරගෙන යන බව ඒ වගේම දරුවන් වන අපගේ යුතුයකමක් බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීලා තිබෙන කාරණාවක්. එහෙම වකවානුවක අද ඔබත් මමත් මේ ජීවත් වෙන කුඩා ධර්මද්වීපයේ තුල අපිට නිරන්තරයෙන්ම දකින්න නිරන්තරයෙන්ම ඇසෙන්නට තියෙන කාරණාවක් තමයි ආදරණීය දෙමව්පියන්ට නොසලකන දරුවන් බොහෝමයක් අද මේ ධර්මද්වීපයේ තුල ඉපදී හමාර බව. එහෙම සමාජයේ දිහා බලනකොට දැස් විවර කරලා අපිට දකින්න ලැබෙනවා දෙමව්පියන් මරණ දරුවන් බිහි වෙලා. ඒ වගේම දෙමව්පියන් මගතොටේ දාලා යන දූ දරුවන් බිහි වෙලා. ඉතින් ඒ වගේ දේවල් අපි නොඑක් ආකාරයෙන් මේ සමාජය තුල දකින විශේෂිත වූ කාරණාවක්. මෙන්න මේ කාරණාවන් අතරතුර අපිට අහන්න ලැබුණු එක්තරා දුක්මුසු කතාපුවතක් තමයි ඔබත් මමත් මේ ජීවත් වෙලා ඉන්න පුංචි භූමිය තුල ඈත පිටිසර ගම්මානයක සිද්ධ වුණ ඊටමත් සෝචනීය කතාපුවතක් මේ කවුකුසුමාංජලිය හරහා ඔබට දේශනා කරන්නටයි මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කතාව අහන්නට පෙර චාරිත්‍රානුකූලව පින්නතුනි අපි මේ ආකාරයෙන් තෙරුවන් වන්දනා කරමු. සංසාරික දුක නසාලන්න බැසී රැඳෙන ගින්දරේ රංසේ මනහර දහම බෙදු විවර කරන් පිං තේරේ දුන්නම්මා දහම් සිසිල රැගෙන විවර කරන් රන් මන්දත නලලේ තබා වඳි
කලස විලස පලස එලන ලද පින්බාර ජීවිත ඉන්මීරි ආහාර දහර මවන මුළු ලොවටම පාමිත පින් පිරිසත් වෙත මෙත පතුරන නොමැතිව ගුණ සීමිත මංහද මැද පද වැල්ගල පා වන්දිමි දහම් මාවත සුන්කරමින් නන් වැසිමාවත් නියම ගමන් මග මවන් පෙන්වා හැම විට යහපත් මග පහදා දීමෙන් නුවන් දන්නා තරමට සුවය සැදූ දහමෙන් ගෙන පාපවන් මං පෙරලි පෙරලි නමදින් නෙමි මුදුනත් බැඳ සංගරුවන් පිනතුනි එසේ තෙරුවන් වන්දනා කරමින් අපි කාල වේලාවත් සමග මේ මොහොතේ ගොඩවතිමු අපි මේ මාතෘකා කරන නිවස දෙසට මේ ආකාරයෙන් මේලක් දෙරණ තුල ගම්මානෙක මැද්දේ ගෙවමින් වෙහෙස වී තම ජීවන යුද්ධේ පතුරා අවට හැමතම ගුණ බර සද්දේ පින්වත් සුපින්වත් දරු පවුලක් ඇත්තේ ඇහුවම පුදුම කරවියේ තතු මාව ඒ ගැන පවසන්න යන අතරේ සීව ගෙන දුන් මුළු ගමට හොඳ පිවිතුරු බව හොයලා
බලමු ඒ අයගේ රැකියාව. පින්නතුනි, මේ පවුලේ ජීවත් වෙන අම්මා සේවය කළේ ඒ ගමේම පාසලේ ගුරුවරියක් හැටියට. ඇය නමින් සඳහන් කරනවා නම් කරුණාවති ගුරුමෑණියන්. එතුමියගේ ස්වාමි පුරුෂයා හේන් ගොවිතැන් තමයි සිද්ධ කරමින් කාලය ගත කළේ. මේ දෙපළටම ආදරණීය පුංචි පුතෙක් ජීවත් වෙනවා. මෙන්න මේ තුන්දෙනාත් එක්ක සතුටින් කාලය ගත කරද්දී කාලය ටික ටික ඈතට යනවා. පුතු 15 වැනි වියෙහි රැඳෙනවා. ඇතිමුත් නිවසේහි සිනහස පනවා. මේවැනි සිදුවීමක් සිදුවෙනවා. මේ තුන්දෙනාම මේ නිවසේ ආදරයෙන් සෙනෙහසින් කාලය ගත කරමින් ඉන්න එක්තරා දවසක තවත් අම්මා කෙනෙක් ඒ අම්මගේ පුතත් එක්ක මේ නිවසට පැමිණෙනවා. මේ පැමිණිලා සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ මේ ආදරණීය ගුරු මෑණියන්ගේ පුතා වුණ අමිලට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරමින්. පින්නතුනි, අපි බලමු මේ ආදරණීය ගුරු මෑණියන්ගේ පුතා වුණ අමිලට විරුද්ධව එල්ල කරන මේ චෝදනාව මොකක් වගේද කියලා. වරදක් මුණ තැනකදී නම් පලක් නොමැත වහලා. ඔබට තියෙන ගෞරවයෙනි ඉන්නේ පහු බැහැලා. අපි මොන වරදක් කළාද බලනු මැනවි අහලා. ගුරුතුමියනි ඔබේ පුතා පොඩි එකාට ගහලා. වනසන්නේ ඇයි අසමින් අන් අයගේ සතුට. බැල්ම හෙලා ඊට පසුව අමිල පුතුගේ දෙසට. වේවැල පාසලේ අරන් ඒ මොහොතෙම අතට පැමිණුන අය ඉදිරි පිටම දඬුවම් දෙයි පුතුට. හරි වැරද්ද හොයලා කෝටු පාරවල් දෙක තුනක් ගහන මේ කරුණාවදී ගුරු මෑණියන්, ඒ මෑණියන් එහෙම සිද්ධ කළේ තමන්ගේ පුතුණුවන් වරදින් මුදවා ගන්න. ඒ මේ පුතුණුවන් වෙන අමිල නම් හිතුවේ ඊට හාත්පසින්ම වෙනස් වූ කාරණාවක්. සිතුවිලි සමුදායක් මේ අමිලගේ සිතට ගොඩ වදිනවා. අපි බලමු මොන වගේද කියලා. කඳුළු පිරෙනවා ඇසේ ලැජ්ජාවෙන් නිත වැසේ. මීට කලින් කාගෙන්වත් ගුටි කාලා නෑ මෙසේ. කළ
යුතු දේ දන්නෙමි එතෙක් නිහඬ වෙන්නෙමි කවදා හෝ අම්මාගෙන් මේකට පලිගන්නෙමි බලන්න ගුරුවරියක් විදිහට ගමේ රටේ ගෞරවාන්විතව සේවයක් කරන ඒ වගේම Tamanටත් සෙනෙහසක් ආදරයක් දක්වන මේ ආදරණීය අම්මා ගැන නේද මේ අමිල වෙන මේ පුතා මේ ආකාරයෙන් හිතන්නේ වරදකට අම්මා තාත්තා දඬුවමක් දෙන්නේ Tamanගේ දරුවන් එමු වරදින් මුදවා ගන්නට සමාජයෙන් එල්ල වෙන යම් යම් චෝදනා වලින් මුදවා ගන්නට එනිසා අපි සියලු දෙනාගේම සිත් තුළ තැන්පත් වෙන්නට ඕන ප්‍රධාන කාරණාවක් තමයි අම්මා තාත්තා ගැන Tamanගේ සිතේ ගෞරවයක් ආදරයක් භක්තියක් සෙනෙහසක් ගොඩනගා ගන්න එක දස මාසයක් කුසේ තියාගෙන Tamanගේ දහඩිය මහන්සිය මහ පොළොවට වගුරුවලා ආදරණීය දෙමව්පියන් දරුවන් වෙනුවෙන් කැප කරන්නේ එසේ මෙසේ කාර්යයක් නෙමෙයි. ඒ නිසා කවදාවත් කෙදිනකවත් අම්මා ගැන පියතුමන් ගැන කිසිම කහටක් Tamanගේ සිත් තුළට නම් පැමිණෙන්නට එපා කියන කාරණාව හිතේ පෙරදරි කරගෙන මේ කාව්‍යම ධර්ම දේශනාව ඔබ ශ්‍රවණය කරන්නට ඕන. පින්නතුනි මෙහෙම කාලය ගත වෙලා යනකොට මේ අමිලගේ එන්නම වෙනස්කම් තමයි දකින්නට ලැබුණේ මේ ආදරණීය දෙමව්පියන් දෙපළට. අපි බලමු පින්නතුනි මේ අමිලගේ එන්නම සිද්ධ වෙන වෙනස්කම් මොනවාද කියලා මේ ආකාරයෙන් ඉගෙන ගැනීමට නැහිත දෙන්නේ ගැටවරින් හා රංචු ගැසෙන්නේ පාසල දැකුමත් නැරුස්සන්නේ ඉගෙන ගැනීමෙන් ඔහු සමුගන්නේ රත්තියාදුවේ ඇවිදින රැළකී දෙනෙතට වැටිලා ඇත්තේ දැලකී අනුන්ගේ දෙය ගන්නා සොර මුලකී එවැනි අය ගමටම පිළිකුලකී මේ අය හා සතුටින් එක් වීලා පළදයි අමිලක් බොරු මල් මාලා දෙමාපියන් හාට ගින්දර දීලා මවයි හිතේ සූර බර රන්දෝලා මේ ගමේම ජීවත් වුණ තවත් එක්තරා ගැටවර පිරිසකගේ සමාගමකට එකතු වෙන මේ අමිල තමන් සතුව තිබුණු සියලුම වස්තුව කිසිම අඩුවක් නැතිවම අරගත්තා. ඒ කුමක් සඳහාද? දුම්වැටියෙන් ආරම්භ කළ ඒ ජීවිතය ඒ සියල්ලක්ම අභිබවා ගිහිල්ලයි නතර වුණේ. පව්පිරි විමානය
දෙස බලාය සෙනෙහස ආදරය සිත තුල මලාය මත් රකුසා වෙතට ඔහු බිලි වෙලාය මත් සිතට සුරපුර අසිරිය දැනුනි අමතක නොකර එහෙයින් එය පිළිගැනුනි වැඩි කල නොගොස් ඔහු සුපෑතු ලොව තැනුනි බෝරුව පිටිය සිරියහනක් සේ පෙනුනි ඒ කාරණා එසේ සිද්ධ වෙද්දී මේ අසංවර පුතා නිසා මේ ආදරණීය දෙමව්පියන්ට හරි හැටි රැකියාවක්වත් කරගන්නට පාරට බහින්නට බැරිව කල් ගත කළා. සමාජයෙන් මේ දෙපළට එල්ල වුණේ බොහෝම අයහපත් චෝදනා. දඩාවතේ යන සතුන් වගේ විත් පත් කරමින් මිනිසුන් බියට කටගොන්නක් බීගෙන සැරිසරමින් නටමින් ගී ගයමින් ජයට නටමින් ගී ගයමින් ජයට දෙමාපියන් නැති ගානට හැසිරෙයි ඉඩකඩ හරිගස්සා එයට තමුන්ගේ ළමයව හදාගන්න බෑ උපදෙස් දෙනවා පිට අයට උපදෙස් දෙනවා පිට අයට මෙහෙම කියන විට පසු පාස පන්නා අම්මා තාත්තා ගොළු වී උන්නා මග හැරියා ආය හඳුනන දන්නා මව්පිය නෙත්වල කඳුලැලි පැන්නා මේකයි ඉරණාම අපගේ එනම් දරුසෙනෙහස අපි දෙන්නාට තහනම් අපේ පුතා මේ ඉරණාම දෙනම් මීට හොඳයි අපි මිය ඇදුනානම්
තමන් ආදරයෙන් සෙනෙහසින් කිසිම දුකක් නොදී හදාපු දරුවා නිසා මේ අම්මයි තාත්තයි සමාජයෙන් නොයෙක් නිന്ദා අපහාස වින්දා. බැරිම තැන කරන්නට කිසිම දෙයක් නැතිව මේ ගුරු මෑණියන් අවසානයේදී මෙන්න මේ වගේ තීරණයක් අරගන්නවා. එදා දහස් වරක් මේ දෙන්නා ඉපදී මියනවා. මේ වට පිළිතුරු කොයින්ද උදේ හවා සොයනවා. මොනවා කරන්නද කල යුතු එකම දෙයක් තියෙනවා. ගුරු රැකියාවට අම්මා ආයුබෝවන් කියනවා. මේ පාපතර පුතා නිසා තවත් දහස් ගණනක් දරුවන්ගේ නුවණැස පෑදෙන අවස්ථාව ගිලිහිලා ගියේ අන්නේ ආකාරයටයි. බලන්න මේ පුතා ඉපදුන රටට ද්‍රෝහියෙක් වුණ හැටි. සිදුවීම මෙතනින් නතර වුණේ නැහැ. පින්නතුනි, මීළඟට සක්මන් කරන්නේ ඊටමත් වේදනා බරිත සටහනක් අරගන්නටයි. පින්නතුනි, ඒ සමගම එදා පෙර කල දිවිය ගෙව්වත් මේ අය සොඳට පුතුගේ පව හරස් වෙයි මහා ගුණ කඳට හිනයක් වැදුනසේ පින්වත පුර හඳට අම්මයි තාත්තයි වැටුණා ලෙඩ ඇඳට. අසරණ වී දෙපළම පාසු වෙන්නේ පුතා නොමැත ඒ ගැන සාලකන්නේ. අම්මා තාත්තාට මොනවාද වෙන්නේ කියලාවත් නෑ ඔහු විමසන්නේ. රෝගාතුරය වුණ නිසා ඊටමත් අසාධ්‍ය තත්වයට පත්වන මේ දෙමව්පියන් පින්නතුනි එදා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ව සුවපත් කරලා දෙන්නට කියලාද? නෑ. ඒ ආදරණීය දෙමව්පියන්ගේ එකම ඉල්ලීම තමයි මෙන්න මේක. හදලා කුඩා කාල සිට ආදරෙන් ඇති දැඩි කලා මිනිසෙකුගේ වරම් පතා
ආසින් සිතා දෙවිය නිරැක දෙන්න මගේ රත්තරන් පුතා අඬලාම නොකඳුලැලි නොමැත නෙතේ දුක් විඳලාම වේර වීරිය නොමැත ගතේ වැඳලා කියන්නම් සවියක් තියෙන හිතේ හොඳ මිනිහෙක් වෙන්න මගේ රත්තරන් පුතේ අසරණකමට නෙත් යුග බිම පාත් වෙලා මේ ලෙස හදවතට දෙන්නා බෙහෙත් කළා සිටියක් පුතා ඔවුන් අතරින් ඈත් වෙලා දෙවියන් වඳිනවා අම්මලා තාත්තලා බොහෝම අමාරුවෙන් වේලක් හැර වේලක් කාලා හරි ජීවත් වුණ තම කුස බින්දර නිවාගත්තා මේ දෙපළ ගැනවත් ඒ වගේම ගෙදර ගැනවත් කිසිම ගාණක් මේ අමිලට නම් තිබෙන්නේ නැහැ අමිලට නිතරම උවමනා කළේ මුදල් හම්බ කරන්නට පුළුවන් කෙටි මාර්ග අනුගමනය කරන එකයි. එක්තරා දවසක පින්නතුණි මේ අමිලගේ යාළුවෙක් මිත්‍රයෙක් සූදුවෙන් පෙරදිලා ඉන්න වෙලාවක මේ අමිලට පොඩි යෝජනාවක් ඉදිරිපත් කරනවා. මොකක්ද එදා මේ අමිලට ඉදිරිපත් කරපු යෝජනාව අපි මේ ආකාරයෙන් බලමු. වැටිලා හොඳටම දඩ එලි බහින්න නෑ ඉඩ නිදානයක් තියේ තැනක අරගත්තොත් අපි ගොඩ බැහැයි කියලා කීමට අදහස නම් නෑ මට දැන්මම අත ගහමු ඉතින් මම කැමති ඒකට පලක් නොමැත කිය කියා එහෙනම් වැඩි කල් නොයා මම අඳුරන ගුරෙක් සිටි මුණ ගැහෙන්න යමු එයා මේ කතා කරගත් ආකාරයට ඇඳුරුතුමන්ව මුණ ගැහිලා පෙර කියපු නිදානයේ තියෙන පර්වතය බලන්නට පිටත් වුණා. සියලු කරුණු කාරණා නිරීක්ෂණය කළ මේ ඇඳුරුතුමන් මේ පිරිසට කිව්වේ බොහෝම පුදුම හිතෙන කාරණාවක් පින්නතුනි.
බලමින් හිස කරකවා පවසයි අදහස් මවා නිදානේ ගන්නට ඕනේ මනුස්ස තෙල් හිඳපුවා මනුස්ස තෙල් හිඳපුවා අනේ ඒක එහෙමද ගතිය මැවේ සිහි මද ඔය කිව්වට මනුස්ස තෙල් හොයන්නේ අපි කොහොමද හොයන්නේ අපි කොහොමද අසරණකම අප සතුයි අපි මෙහි පිහිටට නතුයි බැහැයි කියලා හරියන්නේ කෙලෙසින් හෝ කළ යුතුයි පවතින අවදානය නැති වෙන්නට ඕනය කවුරුන් මරලා හෝ අපි තෙල් ගන්නට ඕනය තෙල් ගන්නට ඕනය මේ තුන්දෙනා මේ ආකාරයට කතා කරගත්ත විදිහට එකම එක තීරණයකට ඇවිල්ලායි හිටියේ කෙසේ හෝ මේ වැඩේ සිද්ධ කරනවා කියලා පින්නතුනි එදා මේ අමිල වෙනදටත් වඩා මත්කුඩු පානය කරලායි හිටියේ නිවස අසල තියෙන එක්තරා ගල් පර්වතයකට වෙලා රැමැදියම වනතුරු කල්පනා කළා බලන්න පින්නතුනි මේ මත් බව නිසා තමන්ගේ වාසියට ඔහුගේ සිතුවිලි වලට එපිකම් කරලා ඈතට අරගෙන යන හැටි අමිලට මතක් වෙනවා මෙන්න මේ වගේ දෙයක් පින්නතුනි එදා අම්මලාට මගෙන් කිසිම දුකක් මම නොදුන්නෙමි අදත් හම්බ කරන් කාලා මම තනියෙම ඉන්නෙමි තවත් හිතන්නට නොහැකිය කල යුතු දේ දන්නෙමි පුංචි කාලේ ගහපු පලිය මම දැන් අරගන්නෙමි පුංචි කාලේ ගහපු පලිය මම දැන් අරගන්නෙමි සිතුවිලි ලෙස සිතේ තිබෙන දේ පිට වෙනවා කයින් අපට තියෙන දුක් ගින්දර අවසන් කරනවා හිතින් තම මිතුරා අමතනවා වහා අමිල හරි තුටින් අම්මගේ තෙල් හිඳ ගන්නට පුළුවන් මට පන පිටින් අම්මගේ තෙල් හිඳ ගන්නට පුළුවන් මට පන පිටින් වහාම මිත්‍රයා සමග නිවසට පැමිණෙන මේ අමිල පින්නතුනි මොහොතක්වත් ප්‍රමාද වුණේ නැහැ දෙන්න එක්ක එකතු වෙලා එදා මොකක්ද දන්නවද සිද්ධ කළේ මිතුරා සමගින් හිමිට නිව
නිවස දෙසට දෙනවා එසේ පැමිණ විගසට ගොස් පියා කොහිද සොයනවා අරගෙන රෙදි කඩක් මුකය ඇර ඇතුළට ඔබනවා ඊට පසුව ඔහුගෙන ගොස් ඇඳක තියා බඳිනවා වටපිටාවේ කිසිම කෙනෙකුට නොදැනෙන ආකාරයට තාත්තව රෙදි පාංකඩ ඔබලා ඇඳක තියලා ගැට ගහපු මේ දෙන්නා පින්නතුනි මීළඟට සක්මන් කළේ දස මාසයක් කුසේ තියාගෙන බොහෝම දුක් කරදර මැදින් මෙලොවට ජනිත කළ තමාව බිහි කළ ඒ ආදරණීය අම්මගේ කාමරයට පින්නතුනි මේ මහා ඝන රාත්‍රියේ වුණත් තම පුතාව අඳුනගත්ත මේ ආදරණීය අම්මා කල්පනා කළේ හිතුවේ මගේ පුතා මාව බලන්නට ඇවිත් කියලා පින්නතුනි අම්මා පුතාට මේ විදියට කතා කරනවා මේකත් සතුටු කරුණකී සිත හැදෙන්නට හැම මොහොතෙම නැතත් ඔබ හා රැඳෙන්නට මට දැන් ලෝකයක් නැහැ මේ ඇඳෙන් පිට ආවද මගේ පුතේ අම්මව බලන්නට ඒ අම්මට ඊට වඩා කිසිම දෙයක් කතා කරගන්නට ඉඩ දුන්නේ නැහැ. තමන්ගේ අම්මගේ කටේ රෙදි පාංකඩ ඔබලා ඊට පස්සේ මේ පෞකාරයන් දෙපළ පොඩිවත් නිදක් තැබුවේ නෑ කාලයට දරුවෙකු අත වනයි පවුමල් මාලයට ඇයගෙත් මුවවසා නිහඬව තාලයට අම්මව උස්සගෙන යනවා සාලයට මොනවද මෙහි සිදුවෙන්නේ හිරවුණ අම්මාට නැවැටෙන්නේ වහාම ඇඳුරා නිවසට එන්නේ දනි පනිගා තාටුවක් සාරසන්නේ මේ අසරණ අම්මා සාලේ මැද බිම දිගා කරවලා තියෙද්දි නිවසට ආපු ඇඳුරුතුමන් තටුවක් එහෙම සූදානම් කරලා
තම මිත්‍රයන් දෙපළට කතා කරලා රහසින් යමක් පවසනවා. අහස පොළොව පවා උහුලන් නැති මේ භයානක අපරාධයකට සූදානම් වෙන මේ මොහොත මා ඔබට කෙසේ නමුත් මේ කවියෙන් කියන්නද? ධන අන්ධකාරයේ පින්නතුනි මේට ආශිර්වාදේ කරනවා වගේ නිහඬව බලාගෙන සිටියදී තමන්ව මේ ලෝකයට බීකල රත්තරන් අම්මට මේ පුතා කරන්නට යන්නේ කුමක්ද කියලා අපි අහලම බලමු පින්නතුනි. අරගෙන රෙදි කඩක් ඇගේ මුහුණ වෙලන්නේ ඉන් පසු දැතම පිටුපස දෙසට බඳින්නේ කම්බයක් අරගෙන දෙකකුල් යලි ගැටලන්නේ බලමු පින්වතුනි ඉන් පසු මොනවද වෙන්නේ? මේ කකුල් දෙකම ගැට ගහපු මේ අසරණ මෑණියන්ගේ හිස බිමට සිටින ආකාරයට එල්ලපු මේ පෞකාර පුතණුවන් එදා පිහිනයි මේලෙස පාපය යන අඳුරු දියේ එක තම්පරයක දුපින්වත පමානෝයේ දරු සෙනෙහසක් හිමි දාහිරිය යෝමාකායේ අම්මෙකු කකුල් බැඳලා එල්ලලා තියේ කකුල් දෙකෙන් එල්ලපු මේ අසරණ අම්මා කෙඳිරි ගන්නවත් බැරුව හිස බිමට තියෙද්දී පින්නතුනේ මේ අම්මා දඟලනවා. ඊට පහලින් ලිපක් හදලා ගින්දර දාන මේ අය පින්නතුනේ ලිප උඩින් තාච්චියක් තියනවා. මේ ආකාරයට තාච්චියක් තියලා ලිපට ගින්දර දමද්දී අපිට අහන්න තියෙන්නේ මේ ලෝකයේ රකින්න දෙවියන් සිටිනවා නම් ඒ දෙවියන්ගෙන් එකම එක පැන යයි. දෙවියනි රකින්න මේ සම්බුදු ශාසනය ඇවිදින් කරන්නට පිහිටේ පෝසනය ඇයි කුණු උනේ නැත්තේ පණ්ඩු පුල් ආසනය පින්නතුනි මේ ගිනිදැල් බුරබුරා ඉහළට නැගෙද්දී ඒ රත්තරන් අම්මගේ සිරුර දිගේ බේරිලා මේ තාච්චියට වැටෙන
තෙල් බින්දු දිහා බලමින් මේ අම්මගේ කුසෙන් වදාපු මේ පුතා බලන් හිටියේ මොන හිතකින් නම් වෙන්නට ඇද්ද? උමනාවයි පරිගැනීමයි මේ කාරණා දෙකම හිතේ තද කරගෙන පුතා බලා සිටියදීම පැය දෙකක් තුනක් ඇඳුරුතුමන් ඒ මන්තර මතුරමින් සිටින කාලය තුලදී ඊටමත් වේදනාවෙන් දඟලලා එදා ඒ ආදරණීය අම්මා පින්නතුනි හිමීට කෙදිරි ගාමින් ඇය දඟලනවා ගිනි දලු ඉතා වේගෙන් ඉහළට යනවා මෙවැනි දෙයක් අවසානයේදී සිදු වෙනවා ගින්දර වැදි බුදු අම්මා මිය යනවා දස මාසයක් කුසේ තියන් හදපු මේ ආදරණීය බර අම්මා ජීවිතයක් මරණයක් අතර මහා සටනක් කරද්දී පුතාට පින්නේ නිදානයේ සිහිනයම පමණයි. ඒ රත්තරන් අම්මා මේ ලෝකය අතහැරලා ගියා. මලකඳ වහලේ එල්ලමින් තියෙද්දී පුතා ඇතුළු පිරිස තමන්ගේ අරමුණ වෙනුවෙන් කටයුතු කරද්දී ස්වභාව ධර්මයට අනුව ස්වභාව නීතියට අනුව කුමක්ද එදා සිද්ධ වුණේ? ජීවන මාගේ මේ විලසට පාව පුරවන් සැනසීමෙන් බැලූ ඒ දේශ නෙත හරවන් එළිවුන පාසුව රැගනා දුර දුරු කරවන් කොටු වෙයි නීතියට මේ පාවු බාර දරුවන් ජීවත් වී සිටිද්දී හදවත මැරුවෝ මිනිසුන් උවද කැනහිල් වෙස් ගෙන බිරුවෝ දුන් මව් කිරේ සාවි බාල සත්තිය දිරුවෝ මේමයි අම්මලාට සලකපු හැටි දරුවෝ බලන්න ඔබත් මමත් මේ ජීවත් වෙන තෙවරක් බුදුන් වැඩිය අනුමුතුන් මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ පාදපර ස්පර්ශයෙන් මේ ලක්දෙරණ සම්බුද්ධ ශාසනය බුදු වදනින් වෙලීගෙන සිටින කාල වකවානුවක් තුල තෙවරක් සම්බුද්ධ ශාසනයට
ඔබත් මමත් ජීවත් වෙන මේ ලක්දෙරණ පූජා කළ මේ භූමිය තුල ඉපදෙන දරුවන් අද සිද්ධ කරන දේවල් ඔබත් මමත් ජීවත් වෙන මේ පුංචි රටේ ඉතාමත් ඈත පිටිසර ගම්මානයක සිද්ධ වුණ ඉතාමත් සෝචනීය කතා පොතක් තමයි ඔබට මේ ආකාරයෙන් කාව්‍යම ධර්ම දේශනාවට දේශනා කරන්නට මා බලාපොරොත්තු වුණේ. පින්නතුනි, අද දෙමෝපියන්ගේ ඒ සෙනෙහස ආදරය නොහඳුනන දරුවන් මේ ලෝකයේ බිහි වෙලා හමාරයි. දෙමෝපියන්ගේ වටිනාකම නොදැනෙන ඒ දරුවන්ගේ හදවත් තුළට ඒ දෙමෝපියන්ගේ ගුණ සුවඳ කාවදින්නට, දෙමෝපියන්ගේ වටිනාකම දැනගන්නට, දෙමෝපියන්ගේ ආදරය ගෞරවය ලබන්නට නෙවෙරදි සිරිත් වලින් යුක්ත පොදු දරුවෙක් මේ ලෝකයට මව්පියන්ගේ තුරුලට පැමිණේවා කියන උතුම් චේතනාව පෙරදරි කරගෙන මෙතෙක් වෙලා මේ දේශනා කරන්නට යෙදුන මේ කාව්‍යම ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. පින්නතුනි, එසේ ඒ ආකාරයෙන් සිද්ධ කරනකොට අපි මේ මොහොතේ ප්‍රාර්ථනාවක් සිද්ධ කරමු. ඔබත් මමත් මේ ලෝකයට ජනිත කළ ආදරණීය අම්මට, ආදරණීය පියතුමාට මේ අපි ශ්‍රවණය කළ කව්කුසුමාංජලිය උපහාරයක් වේවා. අපි ලැබූ අනුහස ඒ ආදරණීය අම්මට, ඒ ආදරණීය පියතුමාට මේ උතුම් වූ කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි මෙසේ ප්‍රාර්ථනාවන් සිදු කරමු. දස මාසයක් කුස තුල බර දරු අම්මා බිහි කර ලොවට ඉර හඳ පෙන් වූ අම්මා දරුවන් නලව නලවා කිරි පෙවූ අම්මා නිවන් දකිනු මැන ආදර මගේ අම්මා නැති බැරිකමක් මට නොදැනෙන නියාවෙනි දුක් තරදර මැදින් මා හැදු දයාවෙනි හොඳ දරුවෙකු වෙන්න මට දුන් ඔවාමිනි නිවන් දකිනු මැන ආදර පියාණෙනි. එසේ ආදරණීය අම්මට, එසේ ආදරණීය පියතුමාට මේ උතුම් වූ කුසලය ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාව වේවා. මේ සංසාරයේ උපදින සෑම ආත්මයක් පාසාවකම නිදුක්ව, නිරෝගීව, සුවපත්ව සුදුසු භූමියක උප්පත්තිය සලසාගෙන කෙටි ආත්මයක් තුළදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් යුතුව අමා මහ නිවනින්
සැනසේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, එසේ ප්‍රාර්ථනා කරමින් මේ මොහොතේ අපි යොමු වෙමු පුණ්‍යානුමෝදනාව වෙත. මේ ශ්‍රවණය කළ උතුම් වූ කාමිම ධර්ම දේශනාවේ අනුභවය විශේෂයෙන් ඔබවත් අපවත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය රට ජාතිය ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා මේ පින් පනුරක් ලෙසින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. මහා බ්‍රහ්මයාට, මාර දිව්‍ය පුත්‍රයාට, දෙවිලෝට අධිපති සක්‍ර දෙවියන්ට, ධෘතරාෂ්ට්‍ර විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරුන්ට, යම දේවතාවුන් වහන්සේට, නාලෝට අධිපති නාරජ දරුවන් ආදී කුටගත් අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින අනුමෝදන් වේවා. සියලු දෙවියෝ සතුටට සැපදටපත් වේවා. දෙවියන්ගේ දේවානුභාවය, දේවී ආශිර්වාදය, දේවාත්මය සුවපත් වේවා. ඔබ අපට මේ ධර්ම මාර්ගය තුල ගමන් කරගන්නට ආරක්ෂාව, රැකවරණය, ආශිර්වාදය ලබා දෙමින් කෙලවර ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පවුල නමින් පරලෝ සපත් වන්නේ දුන සියලුම ඥාතීන් මේ මොහොතේ සිහිපත් කරනවා. විශේෂයෙන් මේ නිවසේ ජීවත් වන ලංකානායක මහත්මයාගේ ආදරණීය පුතුණුවන් මීට වසර 15කටදී පරලෝ සපත් වන්නේ දුන අචල චාමර ලංකානායක පුතුණුවන්ගේ ආත්මය මේ පින දකිත්වා. ඒ පුතුණුවන්ගේ පරලෝගාමී ජීවිතය සුවපත් වේවා. පරලෝගාමී ජීවිතය සැපවත් වේවා. යම් කිසි සංසාරගත දෝෂයක් හේතු කොටගෙන දුක් ඇති ස්ථානික උපත ලබා දුක් විඳිනවා නම් පරදත් උපජීවී කියන ආත්මයේ උත්පත්තිය සලසාගෙන සිටිනවා නම් ඒ ස්ථානයෙන් අත මිදේවා. සැපවත් වූ ආත්මයක් ලබත්වා. සැපවත් වූ ආත්මයක වාසය කරනවා නම් ඒ ආත්මේ වඩා සැපවත් වේවා. මේ සංසාරයේ පුදුනුවන් උපදින සෑම භවයක් පාසා ආත්මයක් පාසා ඊටමත් නිරෝගීව උප්පත්තිය සලසා ගනිත්වා. ධර්මය නිරන්තරයෙන්ම ඇසෙන සුදුසු භූමියක උපත සලසා ගනිත්වා. ධර්මය අවබෝධ කරගන්නට ප්‍රඥාවකින් යුතුව උප්පත්තිය සලසාගෙන මේ ගොහර වූ සංසාරයෙන් අත මිදෙන්නට මේ උතුම් වූ කුසලයේ පුදුනුවන්ගේ ප්‍රාණකාරයාණන් හට පරලෝ වශයෙන් හේතු වේවා. වාසනාව වේවා. අමා මහ නිවනින්ම සැනසීම උදා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලංකානායක මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් දෙපළ එමනෝනා මහත්මියගේ ආදරණීය දෙමව්පියන් දෙපළ ඇතුළු මේ පවුල නමින් පින් බලාපොරොත්තු වෙන සංසාරගත ඥාති වර්ගයා වෙද්ද ඒ ඇත්තෝද මේ පින දකිත්වා. ඒ ඇත්තන්ගේද ආයති ගමන පරලෝකාමී ජීවිතය සුවපත් කරගෙන කෙටි ආත්මයක් තුලදී අමා මහ නිවනින්ම සැනසීම උදා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ උතුම් වූ කුසලය විශේෂයෙන් මේ නිවසේ ජීවත් වන ලංකානායක මහත්මයාටත් එමනෝනා මහත්මියටත් පවුලේ වාසය කරන දූ දරුවන් නෑදෑ හිත මිත්‍රාදී මේ සෑම සියලු දෙනාට මේ කුසලය හේතු වේවා. වාසනාව වේවා. ඒ වගේම පළමුවෙනි උපන්දිනය සමරන් දෙදුන යෙනි දියණියටද මේ උතුම් වූ කුසලය හේතු වේවා. වාසනාව වේවා. දියණියගේ ජීවිතය ඒ වගේම ලංකානායක මහත්මයාගේ ජීවිතයත් ඇතුළු මේ පවුලේ වාසය කරන සියලු දෙනාගේම ජීවිත නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. ජීවිතාමුවේ පවතින සියලු උපද්‍රවයන් කරදර බාධක සියල්ලක්ම දුරු වේවා. නිතර තෙරුවන්ගේ ආශිර්වාදය, සුවිසි මහා බුදුගුණ බලයේ ආශිර්වාදය, උතුම් වූ සතර දළදා වහන්සේලාගේ ආශිර්වාදය, විජයශ්‍රී ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම සැලසේවා. මේ පින්කම සාර්ථක කර ගන්නට ආවගේ උදව් උපකාර කළ
ඒ මේ සෑම සියලු දෙනාට ශබ්ද වාහිනී යන්ත්‍රයෙන් සහාය දැක්වුණ ඒ සියලු දෙනාට ඒ වගේම කාමීම ධර්ම දේශනාව සඳහා ආරාධනාවන් සිද්ධ කළ මේ පවුලේ ආරාධනාව මත මාහට දැනුවත් කළ සෙනවිරත්න මහත්මයාටත් ඒ වගේම ඒ මේ සෑම සියලු දෙනාට මේ උතුම් වූ කුසලය යහපත පිණිසම හේතු වේවා කරන්නා වූ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා පවුලේ අධ්‍යාපනයේ හදාරන දූ දරුවන්ගේ නැනස පෑදෙන්නට ඒ වගේම වර්ධනය වන්නට මතක ශක්තිය ධාරණ ශක්තිය දිනු වන්නට මේ කුසලයේ හේතු වේවා වාසනාව වේවා ඒ වගේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් යුතුව මේ ගෞතම බුදුසසුන තුල ඔබ නිවන් දකින්නට යම් බෝධියක් ප්‍රාර්ථනා කරනවාද විශේෂයෙන් බුදු පසේ බුදුමහරහත් කියන මේ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ අමා මහ නිවනින් සැනසීම ලබන්නටම මේ කුසලය හේතු වේවා මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් මේ සංසාරයේ උපදින ආත්මයක් පාසා නිදුක්ව නිරෝගීව සුවපත්ව සුදුසු භූමියක උපත සලසාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයෙන් යුතුව අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කාව්‍යම ධර්ම දේශනාවේ ශ්‍රවණේ ආනිසංසම හේතු වාසනා වේවා කියලා සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න. බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා